කවුද කවුද සත්ත පට සත්ත පඩි කරලා දාන්න කලින් කාපලයකෝ පැටි පැටි කාපලයකෝ කවුද 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 යකෝ මේ දොරරපා අපි තමයි රියල් පොලිස් වරේ කවුද ඕ වරේ වරේ වරින් යකෝ හරින් හෙලෝ 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 අනේ වන්දන්න බර්ගර් සොට් එකට හෙල ගොඩේ හෙලෝ හයෝ හයෝ මේ මෙච්චර ෆන්නයක් කරලා දෙන්නේ කෝල් එක ගන්නවා ගියාම පොලිසියට කට උත්තර දෙන්න තු පොඩ්ඩක් ඉන්නකෝ කෝල් එක නම් ඒක දෙන්න කියලා මට කියන්නකෝ දැන් මේක ඇතුළට පොලිසිය කියලා පැනලා ඉවරලා මුකුත් ඉස්සුවේ නැහැ නේද මුකුත් උස්සලා නෑ අර නංගිගේ ඩෙනිම පොඩි කෑල්ලක් හෙල්ලෙන්නේ කුක්කුර උස්සලා කියලා ගාරෝරි නෑ අර නංගිගේ ඩෙනිම පොඩි කෑල්ලක් අරගෙන ඉතරයි උස්සලා තියෙන්නේ අර ටැටූ එකත් එක්ක උස්සලා තිබ්බොත් මේක මේ නෑනේ හැමෝටම එහෙම මැෂින් එක බරයි මේක අමාරුයි ටැටූ එක කොහෙද ඒකෙන් ස්ටිකර් එකක් ගහලා දෙන්නේ 84යි 76යි 122 මට එළියට එන්න කියලා ওই නම්බර් එකෙන් තමයි කෝල් එකක් දුන්නේ හරි එළියට එන්න කියලා මොකද්ද කිව්වේ එලියට එන්න කිව්ව ඇතුළට දාන්නනේ කියලා ඈ ඊට පස්සේ මම කිව්වේ PSI කියලා මේ අස්ස චෙක් කරන්න ඕනි කියලා පොඩ්ඩක් මිස් වරේ දාඩිය දාන්න මේ පොඩ්ඩක් ඉන්නකෝ දැන් අපි මෙච්චර මේ මෙදිද්දි මේ කොහෙද මේ මූද මේ සක්කිලික් වගේ ඇඳගෙන කවුද මේ මුතමයි පොලිසිය කියලා පැනගෙන මේ පොලිසිය තාම්සේ මොකෙද්ද මේ උඹද මොකෙද්ද සකල පුජා වගේ දේට කවුද මොකක්ද කොයිද කවුද ඔයා මොකෝ පකිර්ද ඔේ සක්කරේ එකගේ ටැටුත් දාගෙන මේ විතරවට්ටන එක නම් එච්චර දෙයක් නෑ මචං අර මේ දැන් පේන්නේ පොලිසියේදී කට උත්තර දීලා දින ඕෆ් ඩියුටි දැන් මට ගෙදර යද්දි අමතකයිනේ ගෙදර යද්දි අමතකයි කියන්නේ උඹ කැලෑ පොලිස්නේ ඇත්ත උඹ මොකද දැන් මෙතන කරන්නේ තෝත් කැලෑ පොලිස්නේ වරෙක්කෝයි බර්ගර් සොට් එකේ ප්‍රශ්න කියාගෙන මට නම් උඩක් නැති වගේ මේ බර්ගර් සොට් අධිපති සද්ද නැතුව ඉන්නනේ ගානක් නේ අන්නේ ගානක් නැත්නම් මට හිතා ගන්න වෙන්නේ මොකද්ද නේ කියලා නෑ නෝන සතුට වෙන්න ඕනේ එල්ලෙන කුක්කුව පරිස්සම් කරගත්ත එක ඒක ඕ ඒක මේ බරට මේ ගල් දාලා මේවා කරලා තියෙන්නේ යටේ උස්සන් යන්න බෑ නෑ මැෂින් එක උස්සන් යන්න බෑ අර මේ මේවා දාන මැෂින් එක හරි කුක්කු මැෂින් එක පොඩි මිස්කේ මේ මූණේ මේ දාඩිය දානකොට දාඩිය ගල බරයි නේද ඉතින් අර තුන් බය වෙන්නේ නැද්ද ඔයා බය වුණාද දෙයියනේ මොනාකාරී දැන් මිස් ඒක වෙනකොට මෙතන පිරිම් පරාණයක් හිටියේ නැද්ද මේ ඉන්නේ මෙයාට ඕල්ලක් ගයිද යකෝ මොනාද පුරුෂ ශක්තිය දාලා ගන්න බෑ ඒකනේ කොගලන්නේ වෙයි අයියෝ යකෝ තාම්සේ මෙතන මේ කවල ඔව් නිකම් අහපන් පැනගලා ගහන්න බෑ මම පෙන්නනවා ඔව් නිකම් පපු එනන් ගහලා තින්නේ මිනිහා කියලා මේ කෙල්ලගේ ඔක්කොම මේ ගලවගෙන අර කලිසෙන් භාගයක් ගලවගෙන යන කයි යකෝ පපුවේ ගහලා තියෙන්නේ මිනිහා කියලා ඊතලයක් ගහලා මේ නෝරට මේ දෙන්නම මැරෙන්න පස්සේ ගෑණි වෙනවා අනේ මම ඇගිලි දික් කරලා දින්නේ ඔයාට මිනිහා කියලා ගහලා මේ ගෙදර දාලා නංගිව පෙන්නලා ඉවරලා මේ නංගිගේ ගවුම් මේ මොනවාද කලිසමෙන් භාගයක් අරන් යනකම් මූනේ මේ උදව් කළා පොඩ්ඩයි මේ බලන්න මේ දාඩිය දාලා මේ අයියෝ ගහන්න ගියා නම් දෙන්නම ඔච්චර අත ගන්න එපා මේ අහන්නකෝ මේක පොලිසිය වැඩක් කරද මේ මම ෆිල්ම් කමිට් කරනකම ඉන්නේ මේ නංගිව ඒ මදිවට මේ නංගිව මරන්නත් හදලා යකෝ බෙල්ලට තොණ්ඩුවක් දාලා උඹ ඒ බේරගත්තේ නැද්ද යව්
ඔයාගේ ඒ chance එක බේරගත්තට miss වෙලා කියන්නේ තියෙන්නේ මේ කොළුවෝ. තුවක්කු දුරක් දික් කරාන් පස්සේ මම ඒ ඔයාගේ තුවක්කුව උස්සන්නේ විදිමේ කරන්න බෑ. ආන්නකෝ මේ නුවා තාම අතකාගත්තු අතකාගත් සිට ඉන්න නෑ මට තේරෙන්නේ පාට පුරුෂ සත්‍ය දාලා මම කිව්ව විදිහේ මේ තුවක්කුව එයාගේ තුවක්කුව දික් කරන්න කියලා තියෙන එක හරි. මොකක්ද කරන්නේ? දෙයියනේ නෝනේ ඔය කල්සම ඉරලා ඕ බලන්නකෝ කට්ටත් තිබ මහන්නද අයියෝ අර කටු හතරක් තිබ්බ මේ බලන්නකෝ ඒ ටික හැබැයි සිල්වා විසෙන්න කලින් නම් හොඳට ෆැසන් එක කියලා ෆැසන් එක කියන එක දිරුවේ අපි වල්ල ගන්න ෆැසන් එක කියන කලින් සීසී මහන්නකෝ අවුලන්නේ නෑ නෑ සීසී මහන් සීසීනේ දන්නේ මේ ඔෆිස් මට ඉතින් අර සිල්ල කියලා නංගි මාලා දෙන දෙයක් තමයි අප්පට සිල්ල කලිසි විරෝධ කියන්නේ සිල්ල තමයි ඉරු නෑ හැබැයි ආයි නෑ මේ නංගි හොඳට තිබ්බයි අර ඉන්නේ මගේ නංගි